සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. අපි අද මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයා පොළොන්නරුව පැත්තේ travel කරන්න ඉන්නවා නම් ඔයාට වැදගත් වන වීඩියෝ එකක්. අපේ අද වීඩියෝ එක තමයි පොළොන්නරුවේ ගිහිල්ලා නවතින්න පුළුවන් මිල අඩුම හොටෙල් 5ක් ගැන. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අංක 5 Heritage Villa පොළොන්නරුව railway station එකේ ඉඳලා ඉසිපතන පාරේ කිලෝමීටර් 3.5ක් විතර එනකොට මෙතනට එන්න පුළුවන්. ෆ්‍රී Wi-Fi, TV එකක්, රෙස්ටෝරන්ට් එකක්, කිචන් එකක් වගේම ලස්සන ගාඩන් එකකුත් ඔයාට මෙතනදි බලා ගන්න පුළුවන්. පොළොන්නරුව රාජධානියට කිලෝමීටර් 4ක දුරකුත් පරාක්‍රම සමුද්‍රය බලන්න යනවා නම් කිලෝමීටර් 5ක දුරකුත් තියෙනවා. ඉතින් මේ හොටෙල් එක ඔයා දෙන්නෙකුට බුක් කරනවා නම් එක නයිට් එකකට මුදල රුපියල් 4400යි. අංක 4 හොටෙල් සියත්මා පොළොන්නරුව රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා නවනගරේ පාරේ කිලෝමීටර් 5ක් විතර එනකොට මෙතනට එන්න පුළුවන්. මෙතන නතර වෙන ඔයාට ෆ්‍රී Wi-Fi, රෙස්ටෝරන්ට් එකක් සහ ලස්සන ගාඩන් එකක් ඔයාට බලා ගන්න පුළුවන්. පරාක්‍රම සමුද්‍රයට කිලෝමීටර් 5ක දුරකුත් පොළොන්නරුව රාජධානිය බලන්න යනවා නම් කිලෝමීටර් 3ක දුරකුත් තියෙනවා. ඔයාට මේ ප්ලේස් එක ගන්නවා නම් එක නයිට් එකකට වෙන්නේ දෙන්නෙකුටම රුපියල් 4700යි. අංක 3 Century Curve Guest House පොළොන්නරුව නගරේ ඉඳලා බැඳිව පැත්තට කිලෝමීටර් 4ක් එනකොට මේ තැනට එන්න පුළුවන්. මෙතන අතර වෙන ඔයාට ලස්සන ගාඩන් එකක් වගේම අවශ්‍ය කෑම ගන්න රෙස්ටෝරන්ට් එකක් බලා ගන්නත් පුළුවන්. පොළොන්නරුව රාජධානියට කිලෝමීටර් 2ක දුරකුත් පරාක්‍රම සමුද්‍රයට කිලෝමීටර් 4ක දුරකුත් තියෙනවා. ඉතින් මේ ප්ලේස් එක වෙන්නේ දෙන්නෙකුට බුක් කරනවා නම් රුපියල් 5000ක මුදලක්. අංක 2 Windy Villa මේ ප්ලේස් එකට ඔයා පොළොන්නරුව නගරේ ඉඳලා එනවා නම් ඉසිපතන පාරේ කිලෝමීටර් 4ක් විතර තියෙනවා. ෆ්‍රී Wi-Fi, TV එකක්, රෙස්ටෝරන්ට් එකක් වගේම ලස්සන ගාඩන් එකකුත් ඔයාට මෙතනදි බලා ගන්න පුළුවන්. පරාක්‍රම සමුද්‍රයට කිලෝමීටර් 3ක දුරකුත් පොළොන්නරුව රාජධානිය බලන්න යනවා නම් කිලෝමීටර් 4කුත් තියෙනවා. මේ ප්ලේස් එක වෙන්නේ දෙන්නෙකුට බුක් කරනවා නම් එක නයිට් එකකට රුපියල් 5300යි. අංක 1 ආර්ය රෙස්ට් හවුස් පොළොන්නරුව නගරේ ඉඳලා ගිරිතලේ පැත්තට කිලෝමීටර් 8ක් එනකොට මේ ප්ලේස් එකට එන්න පුළුවන්. ෆ්‍රී Wi-Fi, රෙස්ටෝරන්ට් එකක්, TV එකක්, ගාඩන් එකක් වගේම අවුට්ඩෝර් පූල් එකකුත් ඔයාට මෙතනදි බලා ගන්න පුළුවන්. පොළොන්නරුව රාජධානියට කිලෝමීටර් 3.5කුත් පරාක්‍රම සමුද්‍රය බලන්න යනවා නම් කිලෝමීටර් 5ක දුරකුත් තියෙනවා. ඉතින් මේ හොටෙල් එක ඔයා දෙන්නෙකුට බුක් කරනවා නම් එක නයිට් එකකට වෙන්නේ රුපියල් 5900යි. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාට පොළොන්නරුවේ ගිහිල්ලා නවතින්න පුළුවන් මිල අඩුම හොටෙල් 5ක් ගැන අපි අරගෙන ආවා. අපි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මේ හොටෙල් ගැන ඉතාම කෙටි විස්තරයක්. මේ වගේ තියෙන සියලුම පහසුකම් සහිතව සම්පූර්ණ විස්තර ඔයාලට අවශ්‍ය නම් වීඩියෝ එකේ තියෙන දුරකථන අංක හරහා ගන්න පුළුවන්. එහෙනම් අදට මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. මේ වගේ ලංකාවේ තියෙන මිල අඩුම හොටෙල් ගැන වීඩියෝ එකක් අරගෙන ආයෙත් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔබට බෙහෙවින්ම ස්තුතියි.